මගේ උපන්දිනයට පවුලේ කිසිම කෙනෙක් ආවේ නෑ කියන එක මට අදහ ගන්නවත් බැරි වුණා. මම තරහින්ම උපන්දින කේක් එකට පාරක් ගහලා මගේ වීල්චෙයාර් එක පදවාගෙන ගෙදරින් එළියට බැස්සේ ටිකක් හුස්ම ගන්න. එතකොටමයි එකපාරටම කවුදෝ ඇවිත් පිටිපස්සෙන් මගේ වීල්චෙයාර් එක අල්ලගෙන මාව පාළු පාර දිගේ පස්සට තල්ලු කරන්න ගත්තේ. මොකද කරන්නේ? මාව අතාරිනවා. මම පස්ස හැරිලා බලන්න හැදුවත් ඌ හුඩියක් දාගෙන මූණ වහගෙන හිටියේ. ඌ කිසිම කතාවක් නැතුව මාව පාළු ගොඩනැගිල්ලක් දෙසට වේගයෙන් තල්ලු කරගෙන ගියා. මගේ හැස් දෙකට කඳුළු ඉනුවා. මගේ උපන්දිනේ දවසේම මාව පැහැරගන්නවා කියලා මට බය හිතුණා. මම සාක්කුවෙන් ෆෝන් එක එළියට ගන්න හදද්දීම වීල්චෙයාර් එක පාරේ වලක වැදිලා ෆෝන් එකත් විසි වෙලා ගියා. මම මගේ අත් දෙකෙන්ම වීල්චෙයාර් එකේ රෝද අල්ලගෙන කෑ ගැහුවා. අනේ ඔයාට මොනවාද ඕනේ කියන්න. අපේ පවුල ළඟ ලොකුවට සල්ලි නැහැ. හැබැයි ඌ මුකුත්ම නොකිය මාව ඒ අඳුරු ගොඩනැගිල්ල ඇතුළටම තල්ලු කළා. යකඩ දොරට පයින් ගහලා මාව ඇතුළට දැම්මා. මුළු තැනම මහා ඝන අන්ධකාරයක්. මගේ පන යනවා වගේ දැනුණා. එක පාරටම ලයිට්ස් පත්තු වුණා. හැපි බර්ත්ඩේ කියාගෙන මම ආදරී කරන හැමෝම ඉස්සරහට පැන්න. අම්මා ඉස්සරහම ඉටිපන්දම් පත්තු කරපු කේක් එකක් අල්ලන් හිටියා. මේක මට දීපු සප්‍රයිස් පාටියක්. අර හුඩිය දාන් හිටපු එකා හුඩිය ගැලෙව්වා. ඒ මගේ මාමා. හැපි බර්ත්ඩේ කොල්ලෝ. චුට්ටක් වෙනස් පාරකින් එක්කන් ආවට සමාවෙන්න. ඌ හිනා වෙවි කිව්වා. මගේ පපුව තදින් ගැහෙන්න ගත්තා. මම පපුුව බදාගත්තා. ඇස් දෙක නිලංකාර වෙලා මුළු තැනම අඳුරු වුණා. මම වීල්චෙයාර් එකෙන් බිමට වැටිලා කෙලින්ම මූණ කේක් එක ඇතුළට වැටුණා. ඈතින් මට ඇහෙනවා අම්මා කෑ ගහනවා. අනේ දෙවියනේ මගේ කොල්ලට හාට් ඇටැක් එකක්ද කොහෙද?